ජේසු පිටයි. අපි බොරු ගුරුවරුද ඔබ තීරණය කරන්න. අද මාතෘකාව තමයි අපි බොරු ගුරුවරුද ඔබ තීරණය කරන්න. ප්‍රේමන්තනි අනුග්‍රහය දේශනා කරන බොහෝ අපි වගේ අයට අද ක්‍රිස්තියානි සභාවල අපේ දේශන අපේ ඉගැන්වීම් බලලා කියනවා අපි තමයි මේ කාලේ ඉන්න බොරු ගුරුවරු කියලා. ඔබ තීරණය කරන්න අපි බොරු ගුරුවරුද කියලා. අද මේ වීඩියෝ එක කරන්නේ අපි බොරු ගුරුවරුද කියලා ඔබට තීරණය කරන්න. පළවෙනි කරුණ අපි කරුණු කීපයක් මම සාකච්ඡා කරනවා. පළවෙනි එක බයිබලය අනුව බයිබලානුකූලව බයිබලයේ ප්‍රධාන වශයෙන් සුභාරංචි දෙකක් තියෙනවා. එකක් රාජ්‍ය සුභාරංචිය, අනිත් එක තමයි පාවුලතුමාගේ අනුග්‍රහය සුභාරංචිය. රාජ්‍ය සුභාරංචිය යේසුස් වහන්සේ සහ ගෝලිය 12 දේශනා කරපු සුභාරංචිය ක්‍රියා 7 වෙනකම්. ක්‍රියා 9න් පස්සේ පාවුලතුමාගේ අනුග්‍රහය සුභාරංචිය තමයි තියෙන්නේ. ඉතින් ඒක ඇත්තද නැත්තද කියලා බලන්න ගලාති 2:7 ඔබ කියවලා බලන්න දේව වචනේ තියෙනවා. පේතෘස්ට යාකොබ්ට යොහන්ට චර්මච්ඡේදීය සුභාරංචියද මට අචර්මච්ඡේදිතේ සුභාරංචියද දුන්නද? The gospel of circumcision and the gospel of uncircumcision කියලා දෙකක් තියෙනවා. ඉතින් බයිබලයේ එහෙම දෙකක් තියෙනකොට අපි ඒක පෙන්නලා දුන්නාම සත්‍ය මේකයි කියලා ගොඩක් අය කියනවා. ඉතින් නෑ එක සුභාරංචියයි බයිබලයේ තියෙන්නේ කියලා. ඒතකොට කවුද හරි කවුද වැරදි කවුද බොරු ගුරුවරු කියලා ඔබ තීරණය කරන්න. දෙවෙනි කරුණ තමයි බයිබලයේ දෙවියන් වහන්සේ කොට්ටාස දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි ඊශ්‍රායල් සෙනග ගැන. දෙක අන්‍ය ජාතිකයෝ. අන්‍ය ජාතිකයන් සහ ඊශ්‍රායල් සෙනග දෙකොට්ටාසයක් ගැන දෙවියන් වහන්සේ බයිබලයේ කතා කරනවා. මුළු බයිබලයේ පුරාම ගැලවීම ගැනත් ඔවුන්ට ගැලවීම එන විදියත් බයිබලයේ දෙකොට්ටාසයට වෙන වෙනම ගැලවීම එන විදිය කතා කරනවා. එක උදාහරණයක් කියලා බලන්න 1 කොරින්ති 15:11 බලන්න. ඒක කියනවා එබැවින් මා වුණත් පවුලතුමා කියනවා ඔවුන් වුණත් මා වුණත් ඔවුන් වුණත් කවුද ඔවුන්? ඔවුන් කියන්නේ පේතෘස් සහ අනිත් ගෝලිය 12. මා වුණත් ඔවුන් වුණත් එසේ අපි දේශනා කරමු. ඒගොල්ලෝ දේශනා කරනවා මමත් දේශනා කරනවා. එසේ නුඹලා අදහ ගන්න ඕනේ. ඒගොල්ලෝ කරන දේශනාව අහලා ඕගොල්ලෝ අදහ ගන්නවා මම කරන දේශනාව අහලත් අදහ ගන්න. ඒකට මමම කවුද? ඒගොල්ලෝ කවුද? ඇයි දෙකොට්ටාසයක් දෙකට බෙදලා තියෙන අපි නෙමේ දෙවියන් වහන්සේ. උන්ට බයිබලයේ බලන්න. ඇස්සරලා බලන්න. කවුරුත් කියන ඒවා අහන්න එපා. ඇස්සරලා බයිබලයේ මේවා තියෙනවද කියලා බලන නිසා කොට්ටාස දෙකක් ගැන කතා කරනවා. පැහැදිලිව තියෙනවා. ඊශ්‍රායල් සහ අන්‍ය ජාතික. ඊළඟට තුන්වෙනි කරුණ අපි කියනවා දේව වචනය අනුව වතුර බෞතිස්මය කියලා එකක් තියෙනවා. සුද්ධාත්ම බෞතිස්මය කියලා එකක් තියෙනවා. ශරීරයට බෞතිස්මය කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ body of Christ ක්‍රිස්තුස් ශරීරයට බෞතිස්මය වීම කියලා තව එකක්. එතකොට ගොඩක් අද දේශකයෝ පාස්ටර්ස්ලා ක්‍රිස්තියානි ඩිනොමිනේෂනල් චර්චස් වල අය කියන්නේ නෑ වතුර බෞතිස්මය තමයි තියෙන්නේ. සුද්ධාත්ම බෞතිස්මය විතරයි තියෙන්නේ. වෙන බෞතිස්ම නෑ. වතුර බෞතිස්මය තියෙනවා, සුද්ධාත්ම බෞතිස්මය තියෙනවා. එච්චරයි. වෙන බෞතිස්ම නෑ. අපි කියනවා තුනක් තියෙනවා. වතුර බෞතිස්මය, සුද්ධාත්ම බෞතිස්මය සහ ක්‍රිස්තු ශරීරයට බෞතිස්ම වීම. තව එකක් තියෙනවා ඒක ඕගලන්ට මගහැරිලා. අපි පෙන්නලා දෙනවා බයිබලයේ. ඒ නිසා ඒක හොයලා බලන්න. ශරීරයට බෞතිස්මය. right. ඊළඟ කරුණ තමයි බයිබලයේ පැහැදිලිව බයිබල් කොලෙජ් කියන එකක් නැහැ. සන්ඩේ ස්කූල් කියන එකක් නැහැ. අපි උගන්වනවා ඒක. ඒවා මේ ඩිනොමිනේෂනල් චර්ච් ෆාදර්ස්ලා මුල ඉඳලා දාගත්තු දේවල්. ළමයින්ව කොටු කරලා වෙනම සන්ඩේ ස්කූල් එකක් කියලා වෙනම එකක් උගන්වනවා. එහෙම එකක් නැහැ. පොදුවේ දෙමව්පිය ළමයි ඔක්කොම එකට ඉඳලා තමයි දේව වචන ඉගෙන ගන්න ඕනේ. ගෙදර තාත්තයි අම්මයි තමයි දේව වචනේ දරුවන්ට උගන්වන්න ඕනේ. එහෙමයි මේ ගලා යෑම තියෙන බයිබලයේ. බයිබලයේ මුල් සභාවල වෙනම සන්ඩේ ස්කූල් කියලා ළමයිව කොටු කරගෙන චිත්‍රය ඇඳලා නෝවාගේ නැව නෝවා සීයා ඒව මේවා කියන ඒවා මේ දැන් කාලේ ආපුවා ඒවා. ඒවා මේ 1900 1800 ගණන් වලින් පස්සේ ක්‍රිස්තියානි ඩිනොමිනේෂනල් ඔය චර්චස් වල දාගත්තු ඒවා. ඒ නිසා නෝවා සීයා කතන්දර සමනලු පාට කරන ඒවා සන්ඩේ ස්කූල් කියලා ඒවල උගන්වන ඒවා අලුත් සිලබස් පොත් වෙනම හදපුවා ඒවා වෙනම ව්‍යාපාර.
අපිට උගන්වන්න තියෙන ලොකු පොඩි සියල්ලන්ට මේක විතරයි දෙවියන් වහන්සේ දීලා තියෙන සත්‍ය වචනේ බයිබලය. ඒකෙන් උපුටාගත් වෙන පරිශීලනය කරන්න වෙනම සිලබස් හදලා නැහැ. කවුද හැදුවේ ඒවා? ඒවා දේවානුභාවයෙන්ද දුන්නේ? සන්ඩේ ස්කූල්, බයිබල් කොලෙජ් මේවල උගන්වන එකම ට්‍රැඩිෂන් සිම්පල් සිලබස් එකක්. ඉතින් ප්‍රොෆෙසර් සෝමරත්නගේ පොත් මේ ඉගෙන ගත්තේ නැත්නම් දේව ධර්මයේ උගන්වන්න බැරිද? ප්‍රොෆෙසර් සෝමරත්නගේ පොත්වල තියෙන්නේ එයාගේ ඒ PhD එකට අදාළ ඒවා. ඒවා බුද්ධියෙන් ඉගෙන ගත්ත දේවල් විශේෂ කරුණු. ඉතිහාසයේ, බයිබල් ඉතිහාසයේ, විවිධ ඉස්ට්‍රොලොජි, හීබ්‍රු භාෂාව, ග්‍රීක භාෂාව, ඒවල තේරුම් ඒවා විශේෂ පදයක් ඇටියට ඉගෙන ගත්ත දේ තමයි ප්‍රොෆෙසර් සෝමරත්නගේ පොත්වල තියෙන්නේ. එතකොට ප්‍රොෆෙසර් සෝමරත්නගේ පොත බැලුවේ නැත්නම් දේව ධර්මයේ දන්නේ නැද්ද? දේවානුභාවයෙන් උගන්වන දේ සුද්ධාත්මයන් වහන්සේ විශ්වවිද්‍යාලේ උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ තියෙන්නේ බුද්ධිමය උපාධිය. ඒක විෂයපතයක් ඉගෙනගෙන කටපාඩම් කරලා උත්තර ලියවීමක්. ඒක සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ඉගැන්වීමක් නෙමෙයි. ඒ නිසා අපි දැනගන්න ඕන විශ්වවිද්‍යාලයේ සුද්ධාත්මයන් වහන්සේ උගන්වන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ දේව වචනය තුලින් මිනිස්සුන්ට උගන්වන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන සියලු සත්‍ය කරා මඟ පෙන්වන්නේ සුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ සියලු දෙනාට ප්‍රඥාව සහ දැනගැන්ම දෙනවා ඇත කියලා බයිබලයේ කියලා තියෙනවා. විශ්වවිද්‍යාලයෙන් ප්‍රඥාව සහ දැනගැන්ම දෙනවා කියලා කොහෙවත් නැහැ. ඒ නිසා ප්‍රේමවන්තනි විශ්වවිද්‍යාලය ගැන කතා කරන්න එපා. විශ්වවිද්‍යාලවල PhD, තියොලොජි උපාධි ඒවා බුද්ධියෙන් කරන ඒවා. ඒවා ස්පිරිචුවල් නෙමෙයි. ඒ නිසා මේවා වෙන් කරලා ඉගෙන ගන්න ගොඩක් විශ්වවිද්‍යාල උපාධි තියෙන දේව ධර්මී උපාධි PhD තියෙන පාස්ටර්ස්ලා ඕන තරම් වැහි වැහැලා ඉන්නවා මේ ලංකාවේ. ලෝකෙත් ඉන්නවා. ස්පිරිචුවලි ආත්මික දේ සුද්ධාත්මයන් වහන්සේ තමයි දේව වචනේ උගන්වන්නේ. ඊළඟට අපි කියන දෙයක් තමයි අපි උගන්වන දෙයක් දසයෙන් කොටස ක්‍රිස්තියානි අයට තියෙන දෙයක් නෙමෙයි. ඒක අද වංචාවක් ලෙස අද ක්‍රිස්තියානි සභාවල් වල ගන්නවා පාස්ටර්ස්ලා තමන්ගේ ජීවන කටයුතු සහ තමන්ගේ දිනචර්යාව තමන්ගේ ජීවිතේ නඩත්තු කරන්න එයාට ඒගොල්ලෝ යට තියෙන ඇසිස්ටන්ට්ස් පාල්ලා එලවන්සස් ගෙවන්න ඒවට මේවට අරවට මේවට ලයිට් බිල් වලට වතුර බිල් වලට ස්කූල් ෆීස් කියලා. නමුත් මේ දසයෙන් කොටස දෙවියන් වහන්සේට අයිති දෙයක් ව්‍යවස්ථාව යටතේ. එතකොට ක්‍රිස්තියානි කියන අයට දසයෙන් කොටස පරණ කිවිසුමින් ඇදලා අරගෙන ඒක ලෙවි පූජකයාට ආදේශ කරගෙන දැන් ලෙවි පූජකයෙ නෙමෙයි ඉන්නේ පාස්ටර්ස්ලා ඉන්නේ කියලා මේ දසයෙන් කොටස හොරා කරනවා. මේක සම්පූර්ණ වැරදි. ක්‍රිස්තියානි බහුතරයක් මේවා දේව වචනය තුල හොයන්නේ නැති නිසා ඒගොල්ලෝ මේවට හවු වෙලා වංචාවට හවු වෙලා යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි සත්‍ය කියලා දෙනවා. දසයෙන් කොටස ක්‍රිස්තියානි අයට ගන්න බෑ. දෙන්නත් බෑ. දසයෙන් කොටස අයිති නැහැ. නමුත් ඔබ සතුටු සිතින් දෙන්න කියලා තියෙනවා. ඒ දෙන දේ දෙන්න. එච්චරයි. සතුටු සිත හැර 10න් එකේ කතාව ඊටාම භයානකයි. ඒක නීතියක්, ආඥාවක්. ඒ කොටස දුන්නේ නැත්නම් ඒකට සාපේකුත් වෙනවා කියලා බයිබලයේ තියෙනවා. නමුත් ඒක ව්‍යවස්ථාව යටතේ. අපි ක්‍රිස්තියානි අය කියන්නේ ව්‍යවස්ථාව නොවේ. අපි අනුග්‍රහයෙන් නම් ඒ තවත් ව්‍යවස්ථාවක් නොවේ. ව්‍යවස්ථාව යටතේ නොවේ. ඊළඟ එක තමයි හැම ඉරිදාම අපි හදපු පල්ලියට එන්න කියලා තියෙනවා. දැන් දේව වචනේ ඔබ කියවලා බලන්න. කොලොස්සේ 1:24 ශරීරයේ නැමැති සභාව කියලා එකක් තියෙනවා. මුළු ලෝකෙම යේසුස් වහන්සේගේ ශරීරයේ විහිදිලා තියෙනවා. එතකොට ඒ සභාව හැර වෙන එක එක්කිනා පටන් ගත්ත සභාවල් අද එක එක නගරවල 2 3 4 තියෙනවා. එතකොට මේ පල්ලි, මේ හදපු බිල්ඩින්, මේ හදපු ලොකු ග්ලෝරි හවුසස් ඒවා සභාවල් නෙමෙයි. ඒවා තනිකර සිමෙන්ති ගඩොල්. දෙවියන් වහන්සේ අත්ින් සෑදූ මාලිගාවලට එන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමාන්තනේ සත්‍ය තේරුම් ගන්න සභාව තියෙන්න ඕනේ ලොකු බිල්ඩිමක් ඇතුලේ නෙමෙයි. සභාව කියන්නේ ගෘහර church houses. පිලේමොන් 1:2 කියවලා බලන්න. පිලේමොන් 1:2 තව පද ගොඩක් තියෙනවා. මුල් සභාව තිබුණේ ගෙවල් වල. බිල්ඩිමක් ඇතුලේ නෙමෙයි. ඒ නිසා මේවා හරියට ඔබ තේරුම් ගන්න අපි මේවා උගන්වනවා.
නමුත් අද ගොඩක් පාස්ටර්ස්ලා කියන්නේ එන්න සභාවට ඉරිදැයි ආවේ නැත්තේ එන්න කියලා එකතු කරගෙන ඒගොල්ලන්ගේ පඬුරුයි දසයෙන් කොටසුයි අරගෙන ඒගොල්ලන්ට ගෝලියොරොත්තයි මහදැන මුත්තා විදියට පාස්ටර් ඉන්නවා මම වෙනයි ඕගොල්ලෝ වෙනයි මගෙන් තමයි ඕගොල්ලන්ට දෙවියන් වහන්සේගේ දේ ගලා යන්නේ කියලා පෙන්නලා රවට්ටනවා මේ ක්‍රමය වැරදි බයිබලයේ තියෙන්නේ පාස්ටර්ටත් ඇදහිලිවන්තයන්ටත් දෙකොල්ලන්ට එකම විදිය ඊළඟට තමයි අපි උගන්වන වැදගත්ම දේ තමයි ස්වර්ගය වෙනයි ස්වර්ග රාජ්‍ය වෙනයි. ස්වර්ග රාජ්‍යයට යන්නේ භෞතික සෙනගක් ඊශ්‍රායල් සෙනග. ඒගොල්ලෝ ස්වර්ග රාජ්‍යයේ මේ පොළොවේ බලාගෙන ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ස්වර්ග රාජ්‍ය යේසුස් වහන්සේ ගෝලයේ 12 දේශනා කරේ ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ කියලා. යේසුස් වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය කියන්නේ ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ පසුතැවි හැරියල්ලා. මොකද උන්වහන්සේ දොර කොට කියලා කිව්වා. එතකොට ස්වර්ග රාජ්‍ය දෙන්න තමයි යේසුස් වහන්සේ ආවේ. ඒ රාජ්‍යය තියෙන ඊශ්‍රායල් වල ඒක දෙන්න උන්වහන්සේ දෙවණේම නැවත එනවා ඊශ්‍රායල් වලට. එන්නේ ලංකාවට නෙමෙයි ඊශ්‍රායල් වලට. ස්වර්ගය වෙනයි. පිලිප්පි 3:20 කියන පාවුලතුමා මාගේ නාගරිකත්වයේ ස්වර්ගය මං ඒ යන්න බලාගෙන ඉන්නේ. ක්‍රිස්තියානි අය පාවුලතුමා ඇතුළු සියලු දෙනාගේ ගමනාන්තයේ ස්වර්ගය. ඒක ආත්මික ස්ථානයක්. ඒ නිසා ස්වර්ගය කියන්නේ වෙනම තැනක්, ආත්මික තැනක්. ස්වර්ග රාජ්‍ය කියන්නේ භෞතික තැනක්. ඒක පොළොවේ තියෙන ඊශ්‍රායල් වල. එතකොට මේ දෙකේ වෙනස ස්වර්ගයයි ස්වර්ග රාජ්‍යය එකයි කියලා අද ක්‍රිස්තියානි සභාව උගන්වනවා. ඒක හරිම මුලාවක්. දැන් බලන්න බොරු උගන්වන්නේ කවුද කියලා. මම මේ පෙන්නලා තියෙන දේව වචනය අනුව. ඊළඟට ප්‍රේමාන්තනි විවස්ථාව දසපනත ක්‍රිස්තියානි අය පවත්වන්න ඕනද? පවත්වුවොත් ඔබ විවස්ථාවයට ඒ තවත් අනුග්‍රහය නොවේ. මතක තියාගන්න. ක්‍රිස්තියානි අය ඉන්නේ අනුග්‍රහය යටතේ. විවස්ථාවක් යටතේ නෙමෙයි. ඒ නිසා ඔබට සභාවේ උගන්වනවා නම් සබත පවත්වන්න ඕන, මංගල්‍ය පවත්වන්න ඕන, දසයෙන් කොටස දෙන්න ඕන, වතුර බෞතිස්මයට යටත් වෙන්න ඕන, අරක කරන්න ඕන, මේක කරන්න ඕන, කැප කරන්න ඕන. ඒ ඔක්කොම විවස්ථාව, නීතිය, විවස්ථාව යනු පාපය පෙන්නලා දෙනවා. ඔබ විවස්ථාවකට බැඳිච්ච ගම ඔබට පාපය පෙන්නලා දෙලා ඔබ මරණයට සුදුසුෙක් වෙනවා. ඔබගේ පව් පෙන්නලා දෙනවා. අනුග්‍රහය කියන්නේ ඒක නෙමෙයි. අනුග්‍රහය කියන්නේ තවත් විවස්ථාවේ දේවල් නැත. රෝම 6:14 කියනවා. අප විවස්ථාවෙන් නොවේ. ඒ දසපනත ඒ 613 විවස්ථාව කරන්න එපා කරන්න කියලා ජුදෙව්වන්ට දුන්නු දේවල් අපි අනුගමනය කරන්න කියලා අපිට කියලා නැහැ. විවස්ථාව නොවේ අපි අනුග්‍රහය. 2 තිමෝති 2:15 ඊළඟට අපි උගන්වන එක තමයි rightly dividing කියන එක. සත්‍ය වචනේ නිවැරදිව බෙදා වෙන් කර ඉගෙන ගනින්න. ඉගෙන ගන්න කියලා rightly dividing උගන්වනවා. 2 තිමෝති 2:15 එක තියෙනවා. කින් ජේම්ස් බයිබල් බලන්න. මේක ග්‍රීක් වලින් ස්පවුඩසෝන් කියලා තියෙන එක වෙනම තේරුමක් තියෙන. ඒ නිසා ගොඩක් අය ග්‍රීක් බයිබල් බලලා ඒක පස්සේ දුවනවා. එතකොට ගොඩක් rightly dividing ඔයගලන්ට හම් වෙන්නේ නැහැ. ග්‍රීක් වලින් මේක නැති නිසා. ඒකේ පදයක් වැරදියට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. උත්සාහ කරපන් කියලා තියෙන්නේ. වචනේ ඉගෙන ගන්න උත්සාහ කරපන් නෑ. නිවැරදිව බෙදා වෙන් කර ඉගෙන ගන්න කියන කැලල නෑ ග්‍රීක් වල. ඒ නිසා 1611 සුද්ධාත්මානුභාවයෙන් දේවානුභාවයෙන් 100% නිවැරදි බයිබලයක් දෙවියන් වහන්සේ නිර්මාණය කළා. ඒක තමයි කින් ජේම්ස් බයිබල් එක. ඒ විතරක් නෙමෙයි කින් ජේම්ස් බයිබල් එකට පාදක වුණු අත්පොත් ස්කොලර්ස්ලා බයිබල් විශේෂඥවරු ඒ වගේම versions 52000ක් විතර 5200ක් ඒකට දායක කරගෙන තමයි කින් ජේම්ස් බයිබල් එක හරිය නිවැරදිව පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ වගේම විතරක් නෙමෙයි අපි කියනවා කින් ජේම්ස් බයිබල් එක විතරයි ලෝකයේ තියෙන සත්‍ය එකම බයිබල් එක. අනිත් ඕනම බයිබල් ROV ESV අනිකුත් ESBN ඔක්කොම ඒ බයිබල් වැරදි සහගතයි. ඒවල සමහර පද අයින් කරලා නැත්නම් වැරදි අර්ථකථන දීලා සමහර පද නැහැ. දැන් NIV බයිබල් එකේ කින් ජේම්ස් බයිබල් එකට වඩා වචන 20000ක් අඩු කරලා තියෙනවා. අඩු වෙලා 20000ක්. ඉතින් ඔබ NIV බයිබල් එක නම් පාවිච්චි කරන්නේ. ඔබගේ බයිබලේ 20000ක් වචන අඩු එකක් තමයි ඔය අතේ තියාගෙන ඉන්නේ. සුද්ධෝ බයිබලේ කියලා.
ඔබ කොච්චර නොමග යනවද එමන? ඒ නිසා නිවැරදි බයිබලයේ කින් ජේම්ස් බයිබල් එක කියන එක අපි උගන්වනවා. බයිබලයේ පුරා තියෙන වැදගත් දෙයක් තමයි මුළු බයිබලයේ පුරා ටයිම්ලයින් එකක් තියෙනවා. time past but now ages to come. මේකට තමයි අපි කියන්නේ dispensations කියලා. දැන් මේවා අපි උගන්වනකොට බයිබලයේ තියෙන දේ අපිට කියනවා බොරුකාරයෝ කියලා. දැන් බලන්න. උත්පත්තියේ ඉඳලා ක්‍රියාපොත වෙනකන් ප්‍රොෆෙසිස් තියෙන්නේ. අනාගත වාක්‍යමේ පොත් තියෙන්නේ. උත්පත්තියේ ඉඳලා ක්‍රියාපොත වෙනකන්. ඉස්සරහට වෙන්න තියෙන දේ කියාගෙන එනවා. ඊළඟට ක්‍රියාපොතේ පස්සේ රෝමේ ඉඳලා පිලේමොන් දක්වා මිස්ට්‍රි එකක් තියෙනවා. මිස්ට්‍රි කියන්නේ අභිරහසක්. ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ පටන් ගන්නවට පෙර උන්වහන්සේ තුල සංගවා තිබූ දෙයක් උන්වහන්සේ ලිදරව් කරනවා පාවලට. ඒ කතාව තියෙන රෝම පොතේ ඉඳලා පිලේමොන් දක්වා. දැන් පාවලතුමා රෝමන් ක්‍රියා 9:15 හැරීමෙන් පස්සේ යේසුස් වහන්සේ කියනවා නැගිට නගරයට ඇතුල් වෙන්න මම ඔබට කියන්න දෙයක් තියෙනවා මම එහිදී උගන්වන්නම් කියලා. මොනවාද පාවලතුමාට කියන්නේ යේසුස් වහන්සේ? වෙනම උගන්වනවා. ඒ උගන්වපු දේකෝ. ඒ උගන්වපු දේ තමයි ප්‍රේමන්තේනි රෝම පොතේ ඉඳලා පිලේමොන් දක්වලා පාවලු ලියන්නේ. පාවලුගේ යවුන් පැත්තට 13. ඒ නිසා රෝම පොතේ ඉඳලා පිලේමොන් දක්වා තියෙන්නේ මිස්ට්‍රි අභිරහසක්. ඊළඟට හේබ්‍රූ පොතේ පිලේමොන්ට පස්සේ තියෙන හේබ්‍රූ පොතේ ඉඳලා ආයෙ එලිතරව වෙනකන් තියෙන්නේ ආයෙ ප්‍රොෆෙසි. ප්‍රොෆෙසි කියන්නේ අනාගත වාක්‍යමය ස්වරූපෙන් තියෙන්නේ. එතකොට මතක තියාගන්න බයිබලයේ පැහැදිලි උත්පත්තියේ ඉඳලා ක්‍රියාපොත වෙනකන් ප්‍රොෆෙසමීය පීරියඩ් ප්‍රොෆෙසිස් තියෙන්නේ අනාගත වාක්‍යෙමයි. ඊළඟට රෝම පොතේ ඉඳලා ආය පිලේමොන් දක්වා මිස්ට්‍රි එකක් තියෙන. ඒකේ ප්‍රොෆෙසි නෑ. පිලේමොන් ඉඳලා ඊළඟට හේබ්‍රූ පොතේ ඉඳලා එලිතරව පොත දක්වා තියෙන්නේ ආය ප්‍රොෆෙසි. එතකොට මේ ටයිම් ලයින් එකක් අනුව තමයි යන්නේ. ටයිම් ලයින් එකක් බෙදලා තියෙන්නේ දෙවියන් වහන්සේ. ඉතින් අපි සත්‍යයේ බයිබලයේ තියෙන සත්‍යය අපි මිනිසයන්ට කියලා දෙනවා. ඒක සත්‍ය බයිබලයේ තුලින් දැක ඔබ කර ඉන්නේ වැරද නම් බොරුව කියලා පේනවා නම් ඒක වහගන්න අපිට බොරුකාරයෝ කියන එක වැරදි. නේද? හිතලා බලන්න කවුද බොරුකාරයෝ කියලා. මේක බලන වීඩියෝ එක බලන සියලු දෙනා මේ බයිබලයේ මේවා තියෙනවද කියලා හොයලා බලලා එහෙම නැත්තම් අපිට බොරුකාරයෝ කියලා කියන්න. හැබැයි බයිබලයේ තියෙන දේ සත්‍ය නම් ඔබගේ ඇස් වලින් බලලා බුද්ධියෙන් විමර්ශනය කරලා සුද්ධාත්මයන් වහන්සේ ඔබට මොනවද කියන්නේ කියලා අහලා ඔබ තීරණය කරන්න කවුද බොරුකාරයෝ කියලා. මෙච්චර කාලයක් කවුද මිනිස්සුන්ට බොරු උගන්වන්නේ කියලා ඔබ තීරණය කරන්න. බොරුකාරයෝ කවුද? බොරු ගුරුවරු කවුද? ඔබ තීරණය කරන්න. සියලු දෙනාට ජෙස්පී